මව්බිමින් ඈත පිටරටක ඉන්න අපි කොහොමද අපේ බබාගේ අකුරු කියවීමේ චාරිත්‍රය ඉටු කළේ? ඒකට අවශ්‍ය බඩු හොයාගත්තේ කොහොමද කියලා තමයි අද වීඩියෝ එකෙන් අරන් එන්නේ. හායි. ඔන්න ගිය සතියේ දවසක අපි අපේ බබාට අකුරු කියෙව්වා. ඉතින් අද මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන එකේ ලොකුම අරමුණ තමයි ඒ දවසේ මතක හැමදාටම අපිත් එක්ක තියාගන්න. එතකොට අපේ පොඩ්ඩා ලොකු වෙලා දවසක එයාටත් බලා ගන්න පුළුවන් එයාගේ අකුරු කියවන්න අපි කොහොමද ලෑස්ති වුනේ, කොහොමද මේ දේවල් කළේ කියන එක. තවත් දෙයක් තමයි මං හිතනවා අපි වගේම මේක පිටරටක ඉන්න අයට බබාලට අකුරු කියවන්න අවශ්‍ය නම් ඒක ඒ චාරිත්‍ර පිටරටකදී කරගන්නේ කොහොමද, ඒකට අවශ්‍ය දේවල් කොහොමද ලෑස්ති කරගන්නේ කියන එක ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා මේ වීඩියෝ එකෙන්. ඒ වගේම ලංකාවේ ඉන්න කෙනෙකුට වුණත් ඒ චාරිත්‍ර සරලව කරගන්නේ කොහොමද කියන එක ගැන අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් මෙහෙමයි. මේක කළ යුතුමයි කියලා අනිවාර්යයක් නැහැ. අපේ සිංහල බෞද්ධ චාරිත්‍රනේ. ඉතින් මට නම් ලොකු වමනාවක් තිබුණා පිටරටක හිටියත් අපේ බබාට දවසක අකුරු කියවීම කරන්න ඕනි කියලා අපේ සිංහල චාරිත්‍ර අනුව. ඉතින් ඒක ඔයාගේ කැමැත්ත අකමැත්ත කරන්නත් පුළුවන් අවශ්‍ය නම්. ඉතින් හැබැයි ඔයත් ඔන්න මං වගේ පිටරටක ඉන්න ඒ බබාට අකුරු කියවීම කරන්න ආසාවෙන් ඉන්න අම්මා කෙනෙක් නම් ඔයාට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා අද වීඩියෝ එක. ඉතින් සාමාන්‍යයෙන් බබෙක්ට අකුරු කියවීම කරන්නේ අවුරුදු 3 සම්පූර්ණ වෙන්න ඉස්සෙල්ලා. දැන් මගේ දුවට අවුරුදු 2යි මාස 9ක් වෙනවා. ඉතින් එයාගේ අකුරු කියවීම කරන්න ඉස්සෙල්ලාම අපි කළේ නැකතක් බලපු එක. ඒක ඉතින් ලංකාවේ ඉන්න අපේ අම්මලා තමයි නැකත බලලා එව්වේ. ඒකේ තිබුණා අකුරු කියවීම කරන්න ඕනි දවස, වෙලාව, ඒ වගේම ඒකට අවශ්‍ය කරන දේවල් මොනවද කියලා. ඉතින් අපිට ඒ කියලා තියෙන හැම දෙයක්ම මෙහෙම වෙනත් රටකදී හොයාගන්න බැරි වුණත් අපිට පුළුවන් විදිහට ඒ පුළුවන් දේවල් ටික එකතු කරගෙන අපි ඉතින් වැඩේ කරන්න ලෑස්ති වුණා. අකුරු කියවන්න ඉස්සෙල්ලම ඕනි වෙන්නේ සිංහල හෝඩි පොතනේ. ඉතින් සිංහල හෝඩි පොත් නම් අපි මේ ඉන්න රටේ හොයාගන්න තිබුණේ නැහැ. ඉතින් අපි ඒක Amazon එකෙන් ඕඩර් කළා. මේ තියෙන්නේ මේ විදිහට ආව පොත. ඉතින් ඇත්තටම මේ පොතත් හොඳයි. ඒත් මං කියන්නේ ඔයාලට අකුරු කියවන වයසේ බබෙක් ඉන්නවා නම් ඔයාලා මේ වෙද්දී රටින් පිට නම් ඉන්නේ ඒ අකුරු කියවන දවස ලං වෙනකම් ඉන්නේ නැතිව ඉස්සෙල්ලම හෝඩි පොතක් ගෙනල්ලා තියාගන්න. ඒක ඔයාලා ලංකාවට ගිය වෙලාවක හරි ලංකාවේ ඉඳන් එන කෙනෙක් අතේ හරි ගෙන්න ගන්න පුළුවන්නේ. මොකද අර අපිට ඕනි විදිහට තෝරන්න තරමට ලොකු කලෙක්ෂන් එකක් නම් නෑ ඉතින් Amazon එකේ මේ සිංහල හෝඩි පොත් වලට. අකුරු කියවන මේසෙ දෙපැත්තේ තියෙන අර ගණදෙවි සරස්වති රූප දෙකත් ඉතින් අපි ඉස්සෙල්ලම හිතාගෙන හිටියේ Pinterest එකෙන් ඩවුන්ලෝඩ් කරලා print out එකක් අරගෙන ෆ්‍රේම් කරගන්නවා කියලා. හැබැයි අන්තිම මොහොතේ වගේ අපිට ලංකාවට ගිහින් යන යාළුවෙක් හම්බ වුණා. ඉතින් එයාගේ අතේ මේ දෙක ගෙන්න ගත්තා. ඉතින් සමහර අය මේ සරස්වති ගණදෙවි දෙවි රූප දෙක වෙනුවට සැරියුත් මුගලන් දෙනමගේ රූප යොදා ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් එහෙමත් කරන්න පුළුවන්. ඉතින් මම දැන් කියන්නම් මේ අකුරු කියවන මේසේ සකස් කරගන්නේ කොහොමද කියලා. මේ මේසේ ලේයර්ස් 3කට තමයි හදාගන්න ඕනි. ඒකට ඔයාට පුළුවන් පොඩි උස වෙනසක් තියෙන මේස දෙකක් එක ළඟ තියලා ඒක හදාගන්න. බුද්ධ රූපේ ටිකක් ඉහළින් තියන්න ඕනි නිසා මේකට කාඩ්බෝඩ් පෙට්ටියක් වගේ දෙයක් තියලා එතන හදාගන්න පුළුවන්. මේ හදාගෙන තියෙන්නේ එහෙම. මේසෙට සුදු රෙද්දක් හරි සුදු ඉටි රෙද්දක් හරි එල්ලලා ගන්න ඕනි. ඉතින් අපි මේ ගත්තේ disposable table cover එකක් සුදු පාටින්. ඉතින් මං කියන්නම් මේ අකුරු කියවීමේ චාරිත්‍රයේදී මේසෙට තියන්න ඕනි ද්‍රව්‍ය මොනවද කියලා. තල, උක් අකුරු, වී පොරි, මී පැණි, අඹ සහිත පළතුරු, උඳු මිශ්‍ර කැවිලි, හබල පෙති, සුදු මල්, නෙළුම් මල්, සඳුන්, කපුරු, පිනිදිය, පැන්, පඳුරු, බුලත්,
ගිතෙල් පහන්. ඔය දේවල් තමයි අකුරු කියවන තැන මේසෙට තියන්න කියලා තිබුණේ. ඉතින් මේකෙන් අපිට වීපොරි, පිනිදිය, උඳු මිශ්‍ර කැවිල්ලක් කියන ටික විතරයි මේ රටේදී නම් හොයාගන්න බැරි වුණේ. ඇත්තටම අපිවත් හිතුවේ නෑ මේ ලිස්ට් එක නම් අපිට හොයාගන්න පුළුවන් වෙයි කියලා මෙහෙම පිටරටකදී. ඉස්සෙල්ලම අපි කතා වුණෙත් පුළුවන් ටික හොයාගෙන සරලව කරමු කියලා. ඒත් අන්තිමට ගොඩක් ඒවා හොයාගන්න පුළුවන් වුණා. මං කියන්නම් ඒ මොනවද කියලා. ඉතින් මෙතනදී බුදුන්ට පොල් තෙල් පහනක්, දෙවියන්ට ගිතෙල් පහන් විදිහට අපි මේසෙට පහන් 5ක් දැල්ලුවා. තව මේසෙට පළතුරු වර්ග 5ක්, කැවිලි වර්ග 5ක් තියෙනවා. සමහර අය 7 බැගිනුත් තියෙනවා. අපි නම් ගත්තේ 5 බැගින්. පළතුරු ගනිද්දී අඹ ඒකට ඇතුළත් කරන්න කියලා තිබුණා. ඉතින් මේ පළතුරු 5 තෝරද්දී ටිකක් සුවඳ පළතුරු වලින් තෝරගන්න තියෙනවා නම් හොඳයි. ඉතින් මම මේ පළතුරු මේසෙට තියන්න ඉස්සෙල්ලා හොඳට කහ වතුරෙන් සෝදලා තමයි ගත්තේ. තව මේසෙට තියන්න කලින් අර උඩින් පොඩ්ඩක් කපලා තියන්න ඕනි සුවඳ එළියට එන විදිහට. තව තැඹිලි ගෙඩියකුත් තියන්න තියෙනවා මේසෙට. ඉතින් මේ පළතුරු තැඹිලි අපි ගත්තේ නෙස්ටෝ එකෙන්. දැන් මේ බලන ඔයා ඩුබායි වල ඉන්න කෙනෙක් නම් ඒ වගේ තැන් වලින් මේ පළතුරු තැඹිලි වගේ දේවල් හොයාගන්න පුළුවන් වෙනවා ගොඩක් වෙලාවට. ඉතින් ඔයා කොයි රටේ හිටියත් මම හිතන්නේ සුපර් මාකට් ආශ්‍රිතව ওই දේවල් හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඊළඟට කැවිලි වර්ග 5කුත් තියෙනවා මේසෙට තියන්න. මේ කැවිලි වර්ගත් අපි ගත්තේ නෙස්ටෝ එකෙන්. ඉතින් මේ සිංහල කැවිලි වර්ග වලට ගොඩාක් දුරට සමාන ඉන්දියානු කැවිලි වර්ග තියෙනවා. ඉතින් මම හිතනවා ඔයා ලංකාවෙන් පිට මොන රටක හිටියත් ඔයාට සිංහල කැවිලි වර්ග තියෙන කඩයක් නැතත් ඉන්දියානු කඩයක් හොයාගන්න පුළුවන් නම් ගොඩාක් දුරට මේ කැවිලි වර්ග හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ තව මේසෙට තියන්න තිබුණ තල, උක්කකුරු, මීපැණි, හබලපෙති, කපුරු, ඒ වගේම ගිතෙල් වගේ දේවල් අපි ගත්තේ ඩුබායි වල මැංගෝ එකෙන්. ඇත්තටම මේ දේවලුත් ඉන්දියානු කඩ තියෙනවා නම් පහසුවෙන් හොයාගන්න පුළුවන්. එයාලත් බොහෝ වෙලාවට පූජාවලට මේ දේවල් ගන්න නිසා. ඉතින් ඊළඟට අපිට තිබුණ ගැටලුවක් තමයි මල්, බුලත් ඒ දේවල් හොයාගන්නේ කොහෙන්ද කියන එක. ඉතින් දැන් ලංකාවේ ඉන්නකොට නම් අපිට හරීම ලේසියෙන් හොයාගන්න පුළුවන් දේවල්නේ. මොකද අපේ හැම ගෙදරකම මිදුලක සුදු මල් ගහක් තියෙනවමනේ. ඉතින් මෙහෙ එහෙම නැහැ. දැන් මේ අපි ඉන්න අපාර්ට්මන්ට් හවුස් එකේ තියෙන පුංචි බැල්කනි ගාඩන් එකේ ඇත්තටම අපිට සුදු මල් ගහක් නම් නැහැ. අනිත් දේ බුලත්. ඉතින් ඔය දෙක ගන්න තැනක් ගැන හොයනකොට අපිට ආරංචි වුණා බර්ඩුබායි වල කෝවිල ළඟ කඩේ ඔය දේවල් ගන්න තියෙනවා කියලා. ඉතින් අපි ඉරිද දවසක ගියේ මල්, බුලත් ගොඩාක් පූජා භාණ්ඩ එතන තිබුණා. සුදු මල්, නෙළුම් මල් දෙකම ගන්න පුළුවන් වුණා. ඉතින් බබාගේ අකුරු කියවීම සිකුරාදා තියෙද්දි අපි ඉරිද දවසකනේ ගියේ. අපිට වෙන නිවාඩුවක් නැති නිසා එහෙම ගියාට ඇත්තටම ඒක නම් ටිකක් කල් වැඩි. මල්, බුලත් වගේ දේවල් ගේනකොට දවස් ලං කරලා ගේන්න තිබුණා නම් හොඳයි. ඉතින් අපි කලේ ඒව ගෙනල්ලා හොඳට ඔතලා ෆ්‍රිජ් එකේ දාලා තිබ්බ එක. එදාට එයාට ඕනි කරන පැන්සල් ඒ වගේ දේවල් අපි ගත්තේ ඩයිසෝ එකෙන්. ඉතින් ඒව නම් ඕනි ෂොප් එකක තියෙනවා. ඒ වුණාට ඉතින් ඩයිසෝ එකේ අර ගොඩක් පුරුබූටි ලස්සන අයිටම්ස් ගොඩක් තියෙනවානේ. ඉතින් ඔයත් බබාට අකුරු කියවන දවසට අර එයාට ඒ දේවල් වලට ආශාවක්, උනන්දුවක් ඇති වෙන විදිහට එයාලා ආස වෙන විදිහේ ලස්සන දේවල් ගෙනල්ලා දෙන්න බලන්න. ලී වලින් හදපු බ්ලැක් බෝඩ් එකක් නම් අපිට හොයාගන්න බැරි වුණා. අපි ඒ වෙනුවට වයිට් බෝඩ් එකක් තමයි ගත්තේ. ඩයිසෝ එකේ මේ තියෙන්නේ වයිට් බෝඩ් එක එන මැටීරියල් එකෙන්ම හැදුව බ්ලැක් බෝඩ් එක, වුඩන් එක නෙවෙයි. ඉතින් වයිට් බෝඩ් එකක් තමයි අපි ඒ වෙනුවට යොදාගත්තේ. පොඩ්ඩගේ අකුරු කියවීම වෙනුවෙන් මං ගෙදරදිම කේක් එකකුත් හදාගත්තා. ෆොන්ඩන්ට් වලින් පොඩි ඩෙකොරේෂන්ස් ටිකකුත් ගෙදරදිම කරගත්තා. නැකතට දීලා තිබුණ ලංකාවේ වෙලාවට ගැලපෙන්න මෙහි වෙලාවට අපි නැකත ලෑස්ති කරගත්තා. එතකොට ටිකක් උදෙන්ව වගේ තමයි නැකත් වෙලාවේ යෙදිලා තිබුණේ.
ඉතින් උදෙන්ම කිරිබත් ටිකක් හදාගත්තා. ඊට පස්සේ බුද්ධ පූජාවත් වෙන් කරලා ඒක ගෙදර කෑම මේසෙට තිබ්බා. ඒ බුද්ධ පූජාව පැන් කිරිවීදුරුවක් වගේම සුදු මල්, නෙළුම් මල්, තැඹිලි ගෙඩිය, පළතුරු වට්ටිය, කැවිලි වට්ටිය අකුරු කියවන මේසෙට තිබ්බා. එතකොට උක් හකුරු, හබල පෙති, තල, මී පැණි එක පිඟානකත් බුලත්, පඳුරු, සඳුන්, කපුරු තව පිඟානකත් එන විදිහට ඒ පිඟන් දෙකත් මේසෙට තිබ්බා. බුදු පහනට අමතරව ගිතෙල් පහන් 4කුත් පත්තු කළා. ඒ මැටි පහන් බුලත් කොළ උඩ තමයි තිබ්බේ. හඳුන් කුරු පත්තු කරලා ඒ දුමෙන් ඒ තැන සුවඳ කළා. ඉතින් වෙනම සුවඳ දුම් මැල්ලීමක් නම් කළේ නැහැ. එක් තෑගි එහෙමත් අපි කෑම මේසෙ පැත්තක තියලා තිබුණේ ඒවා අකුරු කියවන තැනට ගත්තේ නැහැ. මොකද බබාගේ අවධානය ඒවට යන නිසා ඒ වෙලාවේ. ඉතින් උදේ ඉඳන් අකුරු කියවීම ඉවර වෙනකන් තුන් සූත්‍රය ජයපිරිත ගෙදර දාලා තිබුණා මේ විදිහට. නැකතට විනාඩි 10ක් වගේ තියෙද්දි අපි එතන පහන් පත්තු කරලා පන්සිල් අරන් ලෑස්ති වුණා. බබා නම් එතන එක දිගට රැඳුනේ නැහැ. එයාව අන්තිමට තමයි ළඟට ගත්තේ. කත් වෙලා වෙනකන් එයාගේ හෝඩි පොත, එතකොට කොපි පොත, වයිට් බෝඩ් එක ඒ ඔක්කොම අකුරු කියවන මේසේ උඩ පූජාව ළඟින් තියලා තිබුණේ. ඊට පස්සේ අකුරු කියවන වෙලාවට අපි ඒක එතන පහළ අපි ඉන්න මැට් එක උඩට ගත්තා. නැකතට එයාට මුලින්ම අකුරු කියෙව්වේ මං. මුලින්ම කියවන්න සුබ අකුරු ටිකක් දීලා තිබුණා. ඒ වයින් බබාට ලේසියෙන් උච්චාරණය කරන්න පුළුවන් අකුරක් තෝරගෙන ඒක තමයි ඉස්සෙල්ලම කියෙව්වේ. ඊට පස්සේ එයාගේ තාත්ති තමයි ඉස්සෙල්ලම එයාට අකුරු ලියව්වේ. සිංහල අකුරක්, ඉංග්‍රීසි අකුරක් වගේම අංක කීපයක් ඒ විදිහට වයිට් බෝඩ් එකේ එයාගේ අත අල්ලලා ලියවුවා. ඊට පස්සේ කොපි පොතක අම්මා, තාත්තා, එයාගේ නම වගේ වචන කීපයක් අපි ලියවුවා. ඉතින් ওই විදිහට තමයි අපි මේ වැඩ කටයුතු ටික සිද්ධ කළේ. මට ඉස්සෙල්ලා කියන්න බැරි වුණා එයාට ඒ වෙලාවට අඳින්න කියලා වර්ණයක් නම් නියම කරලා තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා අපි හැමෝම එදා සුදු වර්ණය තමයි ඇන්දේ. අපේ බබාගේ හිතේ ඉතින් මේ යාගේ බර්ත්ඩේ එක කියලා මේසෙට තියලා තියෙන පහන් පිඹලා නිවන්න ඉල්ලනවා. ඒ ගමන අපි කේක් එකට කැන්ඩල් එකක් ගහලා ඒක පිඹලා නිවන්න කියලා දුන්නා යාට. ඊට පස්සේ බුලත් දීලා අම්මටයි තාත්තටයි වඳින්න කියලා කිව්වා. එතකොට තෑගි හම්බ වෙයි කියලා. ඉතින් ඔහොම තමයි අපේ පොඩ්ඩ වඳින්නේ. එයාට ඒ වෙලාවට දෙන්න අපි පොඩි තෑගි ටිකකුත් ලෑස්ති කරගෙන හිටියේ. ඒ දේවල් ඉතින් අත්‍යවශ්‍යම දේවල් නෙවෙයි. එයාව සතුටු කරන්න, ඒක ලස්සන අත්දැකීමක් කරන්න, එයාට උනන්දුවක් ආසාවක් ඇති කරන්න තමයි අපි මේ දේවල් නම් ලෑස්ති කළේ. මව්බිමින් ඈත රටක ඉඳන් උනත් මේ චාරිත්‍ර ලස්සනට කරගන්න පුළුවන් උන එක ගැන ඉතින් ගොඩාක් සතුටුයි. රටෙන් පිට ඉන්නකොට අපේ දේවල් වල අගේ වැඩිපුර දැනෙනවනේ. බබා වෙනුවෙන් චාරිත්‍රාක් විදියට කරපු පළවෙනිම චාරිත්‍රය මේක. මොකද එයාගේ ඉඳුල් කට ගෑමක් අපි ඇත්තටම නැකතක් බැලුවේ නැහැ. ඒකට වෙනම චාරිත්‍ර ඉටු කළෙත් නැහැ. අකුරු කියවීම තමයි දවසක කරනවා කියලා හිතාගෙන හිටියේ. ඉතින් රටින් පිට හිටියත් ඒ දේ හිතුවටත් වඩා හොඳින් කරගන්න ලැබුණ එක ගැන ගොඩාක් සතුටුයි. දවසක අපේ පැටියටත් ලොකු වෙලා එයාගේ අකුරු කියවපු හැටි දැන් බලා ගන්න පුළුවන්. අද වීඩියෝ එක හොඳයි නම් ඔයාට වැදගත් දෙයක් දැනගන්න ලැබුණා නම් channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. එහෙනම් ගිහින් එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න.